අයිබෝවන් ළමයි. ඉතින් පුතේ අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ දෑතේ කරගෙට සිඹසනසනට පද්‍ය පන්තියේ විචාර ප්‍රශ්න වලට උද්දෘත. දෑතේ කරගෙට පාඩම ගැන කතා කරනකොට මම ඒ ගැන වීඩියෝ දෙකක් කරලා තියෙනවා. එකක් තමයි දෑතේ කරගෙට සිඹසනසනට පද්‍ය පන්තියේ හැඳින්වීම. ඉතින් මේ වීඩියෝ එකේ ලින්ක් එක මම මෙතන උඩින් දාන්නම් අනිවාර්යෙන්ම මේක බලන්න. ඊට පස්සේ දෑතේ කරගෙට සිඹසනසනට කියන පද්‍ය පන්තියේ සියලුම කවිවල තේරුම් එක්ක මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් අනිවාර්යෙන්ම බලන්න. විචාර ලියන්න නම් කවිවල තේරුම් ටික දැනගෙන ඉන්න ඕනේ නිසා. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම මෙතන උඩින් දාන්නම්. ඒකත් බලන්න. අද මම සාකච්ඡා කරන්නේ දෑතේ කරගෙට සිඹසනසනට කියන පද්‍ය පන්තියේ සියලුම විචාර ප්‍රශ්නවලට අදාළ උද්දෘත. ඉතින් පුතේ උද්දෘත මම කලින් දීලා තියෙනවා PDF එකක් විදියට. ඒ උද්දෘත දීපු ටික පොඩ්ඩක් කොහොමද විචාරයකට ගලපගන්නේ කියන එක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔයාලට විචාරයක් ලියන්න තේරෙන්නේ නැති කෙනෙක්ට හරි නැත්නම් විචාර ටික ටික ලියන්න උත්සාහ කරන කෙනෙක්ට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම පුතේ මම මෙතනදී කතා කරන්න ඕනේ ගොඩක් ළමයි කියනවා දැන් ටීචර් ඔය දීලා තියෙන විචාර ප්‍රශ්න ටිකෙන් එකක්මද විභාගෙටත් දෙන්නේ. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි පුතේ මේ විචාර ප්‍රශ්න ටිකම නෙවෙයි විභාගෙට එන්නේ. හැබැයි මේ විචාරවලට ඔයාට උත්තර ලියන්න පුළුවන් නම් ඒ එන ඕනම විචාරයකට ඔයාට උත්තර ලියන්න පුළුවන් වෙනවා. මොකද කියනවා නම් දැන් මේකේ කාව්‍ය උපක්‍රම කියලා ප්‍රශ්නයක් දෑතේ කරගෙට සිඹසනසනට පද්‍ය පන්තියේ කාව්‍ය උපක්‍රම විමසීමට ලක් කරන්න කියන ප්‍රශ්නයක් ඔයාට දීලා නැහැනේ. හැබැයි ඔයා වෙනත් පාඩමක කාව්‍ය උපක්‍රම වලට පිළිතුරු ලියන්න කියන ප්‍රශ්නයකට උත්තර දීලා තියෙනවා නම් මොන පාඩමෙන් ආවත් ඔයාට ඒකට උත්තර ලියන්න පුළුවන්. ඒ නිසා තමයි මම කියන්නේ මේ උද්දෘත ටික පාඩම් කරගන්න. එතකොට ඔයාට ඕනම විචාර ප්‍රශ්නයකට ඒ පිළිතුරු වලට අදාළව ගලප ගන්න පුළුවන්. ඒක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. එහෙනම් පුතේ අපි යමු වීඩියෝ එකට. පළවෙනි විචාර ප්‍රශ්නය. පොත අරගෙන බලන්න පිටු අංක 120. මෙම නිර්මාණයෙන් ජාතිකාභිමානයත් ශ්‍රමාභිමානයත් ඉස්මතු කර ඇති ආකාරය පැහැදිලි කරන්න. ඔක තමයි පළවෙනි විචාර ප්‍රශ්නේ. ඉතින් ওই විචාර ප්‍රශ්නෙට ගන්න පුළුවන් උද්දෘත ටික මොනවද කියලා මම ඔයාලට දීලා තියෙනවා. හරි පුතේ. දැන් ඔයාලා ජාතිකාභිමානයයි ශ්‍රමාභිමානයයි කියන විචාර ප්‍රශ්නෙට උත්තර ලියනකොට කොහොමද ඒකට උද්දෘත තෝරගන්නේ? අනිවාර්යෙන්ම මුලින්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ ජාතිකාභිමානය කියන්නේ මොකක්ද ශ්‍රමාභිමානය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පුතේ ජාතිකාභිමානය කියන්නේ? ජාතිකාභිමානය කියලා කියන්නේ ජාතිය සම්බන්ධයෙන් ජාතිය පිළිබඳව අපට ඇතිවන අභිමානය. ශ්‍රමාභිමානය කියන්නේ ශ්‍රමය පිළිබඳව අපට ඇතිවන අභිමානය. එතකොට ජාතිය පිළිබඳව අභිමානයක් ඇති වෙන්නත් ශ්‍රමය පිළිබඳව අභිමානයක් ඇති වෙන්නත් ඒ දෙක විස්තර කරන්න පුළුවන් විදියට ගන්න පුළුවන් කවි මොනවද මේ පද්‍ය පන්තියේ කියලා අපි බලන්න ඕනේ. එතකොට ඔයා දැන් පොත අරගෙන චුට්ටක් බලන්න. මුලින්ම දෑතේ කරගෙට සිඹසනසනට කියන පද්‍ය පන්තිය ගත්තාම ඒකේ වර්ණනා කරන්නේ ශ්‍රමාභිමානය. ශ්‍රමය පිළිබඳ අභිමානයක් ලබා දීම. එතකොට ඒ උද්දෘතය ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම තව උද්දෘතයක් දහසක් වැව් බැඳි. දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇත ලක්තිරණේ කියන එක ගන්න පුළුවන් පුතේ. ඒකේ අපිට අපේ රට ගැන රටේ හිටපු ඒ ජාතික වීරවරයෝ ගැන ජාතිය පිළිබඳව අභිමානයක් ඇති කරනවා. ඒ හිටපු මිනිස්සු ගැන නේද? ඊට පස්සේ දෑසේ කඳුලැලි පිසදා බලනිමි. දෑසේ කඳුලැලි පිසදා බලනිමි කියන කවියත් ඔයාලට ගන්න පුළුවන්. දෑසේ කඳුලැලි පිසදා බලනිමි හිට හිරු එළියට වඩින දිනේ නයි නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු බෙනේ. ඒක අපේ මේ කවියගේ බලාපොරොත්තුවක්. එතකොට මේ බලාපොරොත්තුව ඇති කරගන්න තමයි මේ විදිහට ශ්‍රමය වගුරවල මේ රට ගොඩනගන්නේ දරුවෝ වෙනුවෙන්. එතකොට ඒක ගන්න පුළුවන් ඒ උද්දෘතයේ විදිහට. ඉතින් පුතේ මෙන්න මේ උද්දෘත තුන අරගෙන ඔයාට පුළුවන් මේ විචාරය පැහැදිලි කරන්න. එතකොට ඔයා කොහොමද මේ විචාරය ලියන්නේ? මම මේ පළවෙනි විචාරයට විතරක් පොඩ්ඩක් කියන්නම්. මුලින්ම හැඳින්වීමක් ලියන්න ඕනේ. හැඳින්වීම ලියන්නේ කොහොමද? යුගය, කතුවරයා, අරමුණ ඔන්න ඔය වගේ ප්‍රධාන කොටස් ටිකක් දාලා හැඳින්වීම ලියලා ඊට පස්සේ එතනටම ප්‍රශ්නය සම්බන්ධ කරන්න ඕනේ කොහොමද? දෑතේ කරගෙට සිඹසනසනට පද්‍ය පන්තියෙන් ජාතිකාභිමානය සහ ශ්‍රමාභිමානය එළිවන ආකාරය මෙතෙන් සිට විමසා බලමු කිය. ඊට පස්සේ පුතේ ඔයා කරන්න ඕනේ අර කවි තුන දාලා ඒ කවි විස්තර කරන්න ඕනේ තේරුම. ඒ කවිවල ඒ තේරුමෙන් පෙන්වන්න ඕනේ ජාතිකාභිමානයයි ශ්‍රමාභිමානයයි ජාතිකාභිමානයයි ශ්‍රමාභිමානයයි ඇති වෙනවා කියලා. ඔන්න ඔය විදියට තමයි පුතේ විචාර ප්‍රශ්නයට උත්තර ලියන්නේ.
හරි නේද? එහෙනම් අපි බලමු දෙවෙනි විචාර ප්‍රශ්නය. ඔන්න උද්දෘත ටික දැම්මම තිරේ දානවා. ඊට පස්සේ වීඩියෝ එකේ පේනවා. ඊට පස්සේ අපි එක්කෙන සාකච්ඡා කරමු. දෙවෙනි විචාර ප්‍රශ්නය තමයි නිර්මාණකරුවා තම නිර්මාණය අර්ථ සම්පන්න කර ගැනීමට අතීත ශ්‍රී විභූතිය යොදාගත් ආකාරය විමසන්න. අතීත ශ්‍රී විභූතිය. ඒ කියන්නේ මොකක්ද? අතීතයේ තිබුණු දේවල් ගැන තියෙන හැඟීම. අතීත ශ්‍රී විභූතිය. අතීතයේ තිබුණු తত্ত্বය. ඒක තමයි Tamanගේ නිර්මාණය සාර්ථක කරගන්න කවිය යොදාගෙන තියෙන්නේ කියන එකයි එන්න ඕනේ. එතකොට පුතේ මේ වගේ විචාර ප්‍රශ්නයකට අපිට ගන්න පුළුවන් උද්දෘත මොනවද? එකක් තමයි දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල. ඔන්න එතකොට දහසක් වැව් තියෙනවා. එතකොට මේ වැව් තනපු යෝධ මිනිස් කැලක් ඉඳලා තියෙනවා. ඒක තමයි අපේ අතීත ශ්‍රී විභූතිය. අතීතය ගැන ආඩම්බර වෙන්න පුළුවන් තැන. අන්න ඒ කවිය ඔයාලට ගන්න පුළුවන්. මම මේ පැහැදිලි කරන්නේ මේ උද්ෘතිය ඇයි මේ ਵਿਚාරයට අපි ගත්තේ කියන එක. ඊට පස්සේ පුතේ දැසේ කඳුලැලි පිසදා බලනෙමි. මේ කවියත් ඔයාට ගන්න පුළුවන්. දැසේ කඳුලැලි පිසදා බලන්නේ හෙට හිරු එළියට වඩින දිනේ නේද? ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රච කරනු පෙනේ. අපේ රට ගැන අපිට ආඩම්බරයක් ඇති කරනවා. ඒ කවියත් ගන්න පුළුවන්. ඒ වගේම ගන්න පුළුවන් පුතේ 2500 වසරක් තිස්සේ මේ අතීතයේ ඉඳලම උත්සාහ කරේ දරුවන්ට ණය නැති බිය නැති නිවහල් යුගයක් තනන්න. ඒක තමයි අතීත ශ්‍රී විභූතිය ඔස්සේ. අතීත ශ්‍රී විභූතිය. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට එහෙනම් ඒ උදාහරණයක් ගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට ඔය කවි තුන දාලා ඔයාලට පුළුවන් ඔය ਵਿਚාරය ලියන්න. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. මෙම නිර්මාණයෙන් ඉස්මතු වන කවියාගේ ප්‍රාර්ථනා ඇගීමට ලක් කරන්න. කවියගේ ප්‍රාර්ථනා මෙම නිර්මාණයේ තියෙනවා. කවියගේ පැතුම් නේද? කවිය ප්‍රාර්ථනා කරන දේවල්. ඒ වගේ කවි තුනක් තෝරගන්නයි ඕනේ. හැඳින්වීම ලිව්වා. මුලින්ම ඔයාට ගන්න පුළුවන් දෑතේ කරගෙට සිබසනසන්නට ලාගොය මේ දඩු පවන්සලයි. ඒකේ ප්‍රාර්ථනයක් තියෙනවා කවියගේ නේද? සරුසාර අස්වැන්නක් ලබා ගන්න එක තමයි කවියගේ ප්‍රාර්ථනේ. රට සාරවත් වෙන එක. එතකොට ඒ කවිය ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම දැසේ කඳුලැලි පිසිතා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ නේද? ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රච කරනු පෙනේ. එතකොට කවියගේ ප්‍රාර්ථනය ණය නැති බිය නැති නිවහල් යුගයක් ඉදිකර දෙන එක. ඒ කවියත් ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ 2500 වසරක් තිස්සේ මාදුටු සිහිනේ පුංචි පුතුන් ඔබහට ලෝකේ දිකර දීමසේ ආන හැකිය මට පුංචි පුතුන්. කවියගේ ප්‍රාර්ථනය දරුවා වෙනුවෙන් යහපත් ලොවක් තනන එක. එතකොට කවියගේ ප්‍රාර්ථනා වලට ඔයාට මේ කවි තුන දාලා ਵਿਚාරය කරන්න පුළුවන්. මං හිතනවා දරුවන්ට පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ බලන්න පුතේ හතරවෙනි ਵਿਚාරය. මෙය රසවත් නිර්මාණයක් බවට පත් කිරීමට රචකයා යොදාගෙන තියෙන ධ්වනිතාර්ථ, භාවාර්ථ, රූපකාර්ථ, සංකේත වගේ උපක්‍රම සාකච්ඡා කරන්න. එතකොට කවි තුනක් ගන්නව නම් ඔයාට මේ හැම එකෙම එක කවිය ගානේ ගන්න පුළුවන්. ඊට කලින් ඔයා දැනගෙන ඉන්න ඕනේ ධ්වනිතාර්ථ කියන්නේ මොනවද කියලා. පුතේ ධ්වනිතාර්ථය කියන්නේ යටින් අරුතක් නැත්නම් ව්‍යංග්‍යාර්ථය වගේ යට අරුතක්. එතකොට අපිට පුළුවන් මේක අර්ථ රසය වැඩි දියුණු කරන උපක්‍රමයක් විදිහටත් ගන්න ධ්වනිතාර්ථයක්. යටින් අර්ථයක් ගන්නමයි කියන එක. අපිට ඒකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. දැසේ කඳුලැලි පිසදා බලනෙමි හිට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. ඒ කියන්නේ පුතේ නිදහස් නිවහල් යුගයක් බිහි කිරීම දැසේ කඳුලැලි පිසදා බලනමයි කියලා කියන්නේ මේ වර්තමානයේ ලෝකය අනාගතය දරුවගේ අනාගතය අතීතයේදී වගේ නෙමේ ණය නැති බිය නැති නිවහල් යුගයක් කරන එක. ඒක තමයි එතනින් ධ්වනිතාර්ථවත් කරන්නේ. දැසේ කඳුලැලි පිසදා බලනෙමි කියන එක තමයි පුතේ ධ්වනිතාර්ථවත් වචනේ විදියට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට භාවාර්ථ ගත්තාම භාවාර්ථ කියන්නේ හැඟීම් නේද? මෙතනදී අඩසඳ මෝරණ මැදියම් අහසින් බිලිඳු හදට කිරි දියර ගලයි. එතකොට පොඩි ළමයින් කුඩා දරුවන් මවගේ කිරින් පෝෂණය වෙනවා වගේ මේ සංවර්ධනයේ අරුණාලෝකය කියන එක වැටුනහම ලංකාවත් මේ දේශයත් පෝෂණය වෙනවා. මෙන්න මේක හැඟීම් දනවන යෙදුමක් විදියට අපිට මේ කවිය ගන්න පුළුවන්. ඒ වගේම රූපකාර්ථ රූපකයක් කියලා කියන්නේ නිපාත පදයක් යොදාගන්නේ නැතුව දෙයක් තවත් දෙයකට සමාන කරනවා. ඒකට ගන්න පුළුවන් පුතේ දෑතේ කරගෙට සිමසනසන්නට කියන කවියේ තියෙනවා දහඩිය මුතු වැට මල් වරුසාවි. දහඩිය සමාන කරලා මුතු වැටවලට. ඒක රූපකාර්ථයක්. ඒ කවිය ගන්න පුළුවන්. ඒ වගේම සංකේත විදියට
2500 වසරක් තිස්සේ මාදුටු සීනේ පුංචි පුතුන් ඔබහට ලෝකයේ ඉදිකර දීමසේ ආන හැකියමට පුංචි පුතුන්. එතකොට පුංචි පුතා කියලා මෙතනින් සංකේතවත් කරන්නේ සමස්ත අනාගතයම. එතකොට මම එක උපක්‍රමයකට එක කවිය ගාන කිව්ව. ඔයාලට පුළුවන් මේ වගේ කවි 3ක් දාලා මේ ප්‍රශ්නය විස්තර කරන්න. ඔන්න ඔය විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් දෑතේ කරගැට සියලුම විචාර ප්‍රශ්න වලට පිළිතුරු. ඉතින් ඊළඟට එන ප්‍රශ්නය තමයි මේ කවි ටික පාඩම් කරගත්තොත් ඔයාලට දෑතේ කරගැට ඕනම විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන්ම පුළුවන්. ඔයාට තියෙන්නේ මේ විචාර 4ට ගත්තොත් සමහර ඒවා දැක්ක ඔයා එකම කවියේ සමහර ගොඩක් දේවල් වලට පාවිච්චි කරා. ගොඩක් විචාර වලට පාවිච්චි දාගන්න පුළුවන්. ඉතින් මේ කවි ටික පාඩම් කරගත්තා නම් ඔයාට ඕනම විචාරයකට පිළිතුරු ලියන්න පුළුවන්. සහ ඔයා ඒ විදිහට හැම පාඩමෙම විචාර ලියලා තියෙනවා නම් ඔයාට මේ විචාර 4 නෙවෙයි මේකෙන් වෙන විචාරයක් ඇහුවත් ඒක ගලපලා ලියා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පුතේ මම හිතනවා එහෙනම් මේ ප්‍රශ්න ටිකට ඔයාලට විචාර වලට උද්දෘත තෝරගන්න විදිය ගැන පැහැදිලි කිරීමක් මේ පැහැදිලි වීමක් වෙන්න ඇති කියලා පුළුවන් විචාර ටික ලියලා අනිවාර්යෙන් මගේ WhatsApp නම්බර එකට ෆොටෝ ටික දාන්න. මම අනිවාර්යෙන් ඒ ටික බලලා ඔයාලට ලකුණු කියන්නම්. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් මගේ දූල පුතාලට ආයුබෝවන්.